දීපද ප්‍රකාශ වල ඝනායිත. ඒ වගේ දීපද ප්‍රකාශ ඝනායිත කියන වීජ ප්‍රකාශ පාඩම 11 වෙනි 6 වෙනි පාඩමට දාලා තමයි කරන්න හදන පාඩම. එන්න මේ වගේ. ඝනායිත කියන්නේ x ධන y ගේ තුන්වන බලය. මෙන්න තුන්වෙනි බලයක් තියෙන ප්‍රකාශන අපි කියනවා ඝනායිත ප්‍රකාශය කියලා. තුන්වෙනි බලයක් තියෙන අපි කියන ඒවට ඝනායිත ප්‍රකාශන කියලා කියනවා. මේ වගේ ඝනායිත ප්‍රකාශන වල ප්‍රසාරණය අපි වර්ගායිත ප්‍රකාශන වල ප්‍රසාරණය 10 වෙනි පාඩමේ කරලා තියෙනවා. දැන් අපි ඒක පුරීක්ෂණ කරලා තියෙනවා. එතකොට ඒක භාවිතා කරලා පුළුවන් ඉතන y ගේ ඝනය කියන වෙන මේ වගේ ඝනායිත ප්‍රකාශන වල ප්‍රසාරණය ලබා ගන්න. මේක අදහස් තමයි x ධන y ඒව තුනක් කියලා කියන්නේ මොකද්ද? තුන්වෙනි බලයක් කියලා කියන්නේ මෙතන තියෙන x ධන y ඒව කියද්ද තුනක්. අපිට පුළුවන් ඒක ලියන්න වෙන මේ විදිහට x ධන y එකක් සහ x ධන y දෙකක් කියලා වැදෙන්නේ නැහැ නේ. x ධන y තුන කියන ප්‍රකාශය මට පුළුවන් ලියන්න ද්විපද ප්‍රකාශන දෙකකින් x ධන y එකකුයි x ධන y දෙකකුයි. මෙතන x ධන y තුනක් තියෙනවා නේ. එතන අපිට මෙන්න මේ x ධන y ගේ දෙවෙනි බලය කියන වර්ගායිත ප්‍රකාශය අපි දැන් 10 වසරේ ඉගෙනගෙන තියෙනවා ප්‍රසාරණය කරන විදිය. මෙන්න මේක අපිට දැන් ඝනය ප්‍රසාරණය බැලුණාට මේ වර්ගයේ ප්‍රසාරණය අපි දන්නවා. එහෙනම් x ධන y ගේ ප්‍රසාරණය කොහොමද මේ වර්ගය අපි මේ පළවෙනි පදයේ පළවෙනි වරහන් ලියලා මෙයාගේ ප්‍රසාරණය එකවර ගන්න දාන්න. මොකද එකවර ලැබෙන්නේ මුල් පදයේ මතකනේ x ධන y ගේ වර්ගයේ වගේ වර්ගායිත ප්‍රකාශනයක ප්‍රසාරණය ලැබෙන්නේ කොහොමද? මුල් පදයේ වර්ගය ඊට පද දෙකේ ගුණිතයේ දෙගුණය දෙවෙනි පදයේ වර්ගයේ ආකාරයක් නේ. එහෙනම් මෙතෙන් දිනනවා මුල් පදයේ වර්ගය x වර්ගය පද දෙක ගුණ කරාම xy එකේ දෙගුණය කීයද? 2xy ඊට පස්සේ දෙවෙනි පදයේ වර්ගය y ගේ වර්ගය y වර්ග පොළොව වෙනි ප්‍රකාශනයක් ලැබෙන්නේ ප්‍රසාරණය කරා. දැන් අපි දන්නවා මෙතන තියෙනවා වීජීය ප්‍රකාශනයක් මෙතන තියෙනවා තව වීජීය ප්‍රකාශනයක්. වීජීය ප්‍රකාශන දෙක ගුණිතය ඒකත් අපි ඉගෙනගෙන තියෙනවා නේ. මොකද්ද? වීජීය ප්‍රකාශන දෙක ගුණ කරන්නේ ඒක 9 වසරේ කරා 10 වසරේ කරා කොහොමද කරන්නේ? මේ පළවෙනි පදයෙන් දෙවෙනි වරහන ගුණ කරා. මතකනේ නේ? පළවෙනි වරහනේ පළවෙනි පදයෙන් දෙවෙනි වරහන ගුණ කරනවා 2xy ධන y වර්ගය. ඊට මොකද කරන්නේ? දෙවෙනි පදේ නැවත ධන y ගෙන් ගුණ කරන නැවත වතාවක් දෙවෙනි ප්‍රකාශනය. මෙන්න මේව ගුණ කරනවා. ඔය විදිහට ලියාගත්තනේ. අපි ඒක 10 කරගෙන මෙහෙමයි x ධන y අපි කරේ x ධන 3 x ධන 4 වගේ ප්‍රකාශන මතකයි. x ලියුවා x ධන 4 ධන 3 ලියලා x ධන 4 වගේ ඔන්න ප්‍රකාශනයක් කරා. දෙවෙනි එකට මේ බලන්න පළවෙනි පදෙත් එක්ක දෙවෙනි වරහන් ලිව්වා. දෙවෙනි පදෙත් නැවත දෙවෙනි වරහන් ලියනවා. අර 4 වගේම නේ. ඒක අපි 9 වශයෙන් කරලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේකේ වරහන් ඉවත් කිරීම කරන්න. කොහොම ලැබෙන්නේ? දැන් වරහන් ඉවත් කරමු. මේකේ මේ ගුණ කරන මුලින්ම මොකද්ද වෙන්නේ? x ගුණ කළාම x වර්ගයෙන් x වල තුන්වෙනි බලයක් එනවනේ. ඊට පස්සේ මේකෙන් දෙවෙනි පදය. මොකක්ද එතකොට කියන්නේ? x ගුණ කළාම 2xy ගෙන් දෙකම ධන නිසා ධන උත්තරයක් එන්නේ. x වර්ග x වර්ග දෙකක් එනවා x වර්ග වෙනවා y වෙනවනේ. 2x වර්ග y. ඊට පස්සේ පළවෙනි මේ වරහනේ තුන්වෙනි පදේ ගුණ කරන මුල් පදෙත් එක්ක x වර්ග y වර්ග කියන්නේ මොකද්ද? xy වර්ග. මෙතන එනවා xy වර්ග. මොකට පළවෙනි වරහන් ඉවත් කරා. ඒ විදිහටම දෙවෙනි වරහන් ඉවත් කරමු. දෙවෙනි වරහන් ඉවත් කරලා මොකද්ද වෙන්නේ කියන්නේ? y ගෙන් ගුණ කරන x වර්ග. මොකක්ද ලැබෙන්නේ? yx වර්ග නේ. හැබැයි මෙතන තියෙනවා x වර්ග y කියන පද මාරු වෙලා අරකට අපි yx වර්ග ලියන්නේ. මාරු කරලා ලියුවේ මේ විදිහටම x වර්ග y කියන. ඔක්කොම මාරු කරලා ලියන්න පුළුවන්. ඊළඟට දෙවෙනි පදේ. දෙවෙනි එකේ දෙවෙනි පදේ. මොකද්ද වෙන්නේ කියන්නේ? y ගුණ කරාම 2xy ගෙන් අපිට ලැබෙනවා දෙකක් එනවා x එකක් එනවා y දෙකක් එනවා නේ. 2xy වර්ග එනවා. ඊට පස්සේ y ගෙන් තුන්වෙනි පදේ ගුණ කරනවා. y ගුණ කරා y දෙකකින් කීයක් එනවද? y 3. ඔන්න ඔයගේ දැන් බලන්න දිග ප්‍රකාශනයක් කියන දුන වීජ ප්‍රකාශන ඝනායිත ප්‍රකාශන බලන්න පද 6ක් තියෙනවා. හැබැයි මේ පද 6ක් තිබුණට මෙතන බලන්න තියෙන එක වගේ පද x ධන තියෙන පද කව නැහැනේ. ඒක එච්චරයි. එහෙනම් x ධනය තියෙනවා. මේක බලන්න x වර්ග y ඒවා දෙකක් තියෙනවා. තව x වර්ග y ඒවා එකක් තියෙනවානේ. මේ දෙක එකතු කරලා පුළුවන් සජාතීය පද. ඒතර කීයක් වෙනවද? x වර්ග y ඒව 2යි x වර්ග y ඒව 1යි ඔක්කොම කීයද? 3යි. එහෙනම්
තුනක් එනවා x වර්ග y එක. එතකොට බලන්න මෙතන xy වර්ග 1යි xy වර්ග 2යි. එතන එතනක් කියලා තියෙනවා. ඒ කියන තුනක්. 1යි 2යි මේක තුනක් කියලා જાතියවනේ. තුනක් කියනවා xy වර්ග ඒවා. ඒකවා තියෙන්නේ y ගණනය තියෙනවා. මෙන්න මේක තමයි x දාන y කියන ප්‍රකාශනයේ ගණනායතය වරහන් ඉවත් කරලා ලැබෙන ආකාරය. පද කීයක් එනවද? පද 4කින් යුත් මෙන්න මේ වගේ ප්‍රකාශනයක් තමයි ලැබෙන්නේ. x දාන y ගේ ගණනේ බලන්න x දානය 3x වර්ග y 3xy වර්ග දාන y ගණනය කියන ආකාරය. මෙන්න මේව තමයි ගණනායත ප්‍රකාශනයක ප්‍රස්ථාර ලැබෙන්නේ. අපිට දැන් මේ වගේ ප්‍රකාශනයක් මෙහෙම පද දෙකයි මේ වගේ දීර්ඝ වශයෙන් සුළු කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. අර වර්ගායත ප්‍රකාශනයේ ප්‍රසාරණ එකවර ලබාගත් ආකාරයටම මේක ප්‍රසාරණයක්. ගණනායත ප්‍රකාශනයේ ප්‍රසාරණය අපි බලන්න ටියුටර් ලැබුණු ආකාරය අනුව අපිට කෙටි පාරක් හදාන්න පුළුවන්. බලන්න මේකේ රටාව මොකද වෙලා තියෙන්නේ? තුන්වෙනි පදයේ තියෙන්නේ මොන රටාව? මේ මුල පදයේ මේ දෙවෙනි පදයේ කියමු. බලන්න වෙලා තියෙන්නේ x තියෙනවා. ඒගේ තුන්වෙනි බලයක් මුල් පදයේ වෙලා තියෙන්නේ. x වල තුන්වෙනි බලය ධන නිසා මෙතන ඔක්කොම ධන ලකුණු තියෙන්නේ. බලන්න ධන ලකුණු තියෙන ඔක්කොම ධන වලින් එන්නේ. ඊට පස්සේදී ඍණ වලින් ආව ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. බලන්න ඉන්න මොකද වෙන්නේ? x ධනයේදී ඊට පස්සේ බලන්න තුනක සංගුණකයක්. තුනක් ඇවිල්ලා x වර්ග y. ආයි තුනක් ඇවිල්ලා xy වර්ග. ඊට පස්සේ y ධනය. බලන්න රටාවක් ගොඩනගන්න පුළුවන් මේ x වල බලය ලැබෙන ආකාරය බලන්න. බලය ගොඩනගෙන හැටි. x වල මුලම තියෙන කීයද? 3ක්. ඊට පස්සේ x වල තියෙන කීය? 2ක්. ඊට පස්සේ x වල 1යි. ඊට පස්සේ x නෑ. එහෙනම් මොකද x වල වෙලා තියෙන්නේ? බලය එන්න එක එක අඩු වීම රටාවක් තියෙනවනේ. y ට බලන්න වෙන දේ. මුලම පදේ y නෑ. ඊළඟ පදේට y එකක් තියෙනවා. ඊට පස්සේ y දෙකක් තියෙන. ඊට පස්සේ y තුනක් තියෙනවා. බලන්න x වල බලය එක එක අඩු වෙනකොට y වල බලය එක එක වැඩිවීමක් කියලා. ඊට අමතරව මොකද වෙනස එක තියෙන්නේ? මැද තියෙන සංගුණක දෙකක්. තුනේ ඒවා දෙකක්. එහෙනම් බලන්න දැන් අපි දිගට හදමු ගාන. අපි බලමු එකපාරට මේකේ තියෙන. එහෙනම් බලමු කියලා බලන්න. p ධන q ගේ ඝනය. එකවරද අපිට කියන්න පුළුවන්. කොහොම වෙන්නේ? p ඝනය. ඊට පස්සේ සංගුණකයක් වෙනවා 3යි. p බලය අඩු වෙනවනේ. p කියන්න ඕන. p 2යි එතෙන්ට q 1යි. ඊට පස්සේ ආයිමත් දෙනවා 3 සංගුණකයක් p 1යි q වල කීයද? 2ක් යනවා. ඊළඟ මොකක්ද දෙන්නේ? q වල 3ක්. හරි සරලයි බලන්න. ඔන්නෝම ආකාරයක් තමයි දීපත ප්‍රකාශන ගණනායතේ පද 4කින් යුත් ප්‍රසාරණයක් ලැබෙන්නේ. මෙන්න මේ රටාව මත තියාගත්තා පහසුවෙන් ගණන් වැඩි ගණන් හදන්න පුළුවන්.